අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්නේ අන්න ස්රෝතේ පිළිකාවක් එක්ක සටන් කරපු රෝගියෙකුගේ සත්‍ය කතාවක් ගැන. මේ කතාව හරහා අපි බලමු මේ රෝගය හඳුනාගන්නේ කොහොමද, ප්‍රතිකාර ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. හරි. කතාව පටන් ගන්නෙ මෙහෙමයි. අවුරුදු 65ක හිටපු නාවිකයෙක්. එයාට සති 3ක විතර ඉඳලා ඝන ආහාර ගිලින්න අමාරුයි. හරියට මොනවා හරි හිර වෙනවා වගේ දැනෙනවා. වෛද්‍ය විද්‍යාවේදී අපි මේකට කියනවා ඩිස්ෆේජියා කියලා. එයා කියන විදියට මේ හිරවීම දැනෙන්නේ පපුව මැද හරියෙන්. හරියට කෑම කෑල්ලක් එතන හිර වෙලා වගේ. ඉතින් පළවෙනිම ප්‍රශ්නේ තමයි ඇයි මෙහෙම වෙන්නේ? මොකක්ද මේ අවහිරයට හේතුව? මේක හරියට විසඳන්න උන වෛද්‍යමය අභිරහසක් වගේ තමයි. හරි. අපි යමු පළවෙනි කොටසට. මෙතනදී අපි බලන්නේ රෝගියා කියපු රෝග ලක්ෂණ සහ වෛද්‍යවරුන්ට ලැබුණු පළවෙනි හෝඩුවාවන් මොනවද කියලා. හොඳයි. අපි මේ රෝගියාගේ විස්තර ටිකක් බලමු. වයස 65යි, පිරිමි කෙනෙක්, ගිලින්න අමාරුයි. ඒක විතරක් නම් සාමාන්‍යයි. හැබැයි මෙතන තියෙනවා අවදානම් සාධක කීපයක්ම. එකක් තමයි එයාට අවුරුදු ගාණක් තිස්සේ තිබ්බ පපුව දෙවිල්ල. ඒ කියන්නේ අම්ල ප්‍රත්‍යාවාහනය. ඊට අමතරව දුම්පානය කරනවා, ඒ වගේම තරබාරුයි. ඉතින් මේ ඔක්කොම එකට එකතු වුණාම වෛද්‍යවරුන්ගේ සැකය එකම තැනකට යොමු වෙනවා. ඒ තමයි මේක පිළිකාමයි අවහිරයක් වෙන්න පුරුවන් කියන එක. මෙන්න මේක නම් ඇත්තටම සැලකිලිමත් වෙන්න ඕන දෙයක්. දුම්පානය නිසා අන්න ස්රෝතේ ඇතිවෙන ස්ක්වෑමස් කැසිනෝමා කියන පිළිකා වර්ගය හැදෙන්න තියෙන අවදානම 9 ගුණයකින් වැඩි වෙනවා. 9 ගුණයකින් හිතන්නකෝ. ඒ කියන්නේ දුම් නොබන කෙනෙක්ට වඩා 9 වතාවක් වැඩි ඉඩ. ඒක සුළු දෙයක් නෙමෙයි. හරි. ඊළඟට මොකද වෙන්නේ? දැන් වෛද්‍යවරුන්ගේ සැකය තහවුරු කරගන්න නම් ඇතුළටම ගිහින් බලන්න වෙනවා. ඒකට තමයි ඊළඟ පියවරට යන්නේ. එන්ඩොස්කෝපි පරීක්ෂණයකදී එකනේ කැමරාවක් දාලා බලනකොට තීරණාත්මක දෙයක් හොයාගන්නවා. අන්න ස්රෝතේ පහළ සෙන්ටිමීටර් 38 ඉඳලා 40 වෙනකල් විහිදුණු තුවාල සහිත ගැටිත්තක් එහෙම නැත්නම් වර්ධනයක් දකිනවා. මේ තමයි පිළිකාවක් ගැන ලැබෙන පළවෙනිම දෘශ්‍ය සාක්ෂිය. ඉතින් මේ වෙලාවෙම එතනින් පටක කෑල්ලක්, ඒ කියන්නේ බයොප්සි එකක් ගන්නත් වෛද්‍යවරුන්ට පුළුවන් වෙනවා. දැන් ඉතින් ඇහැට පේන දේ දැක්කා. ඊළඟට බලන්න ඕන සෛල මට්ටමින් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම මේ තත්වයට මූලික හේතුව මොකද්ද කියන එකත් හොයන්න ඕන. අර ගත්ත පටක සාම්පල පරීක්ෂා කරාම අවසාන රෝග විනිශ්චය ලැබෙනා. ඒ තමයි ඇඩිනෝකාසිනෝමා කියන පිළිකා වර්ගය. හැබැයි ඒක හැදිලා තියෙන්නේ බැරට්ගේ අන්න ස්රෝතය කියන තවත් තත්වයක් උඩ. ඉතින් මොකද්ද මේ බැරට්ගේ අන්න ස්රෝතය කියන්නේ? අපි දැන් පොඩ්ඩක් මේ කතාව නවත්තලා මේක ගැන පැහැදිලි කරගමු. මොකද මේ නාවිකයාගේ දිගු කාලීන පපුවේ දැවිල්ලයි මේ පිළිකාවයි අතර තියෙන සම්බන්ධය ගොඩ නැගෙන්නේ මෙන්න මේ බැරට්ගේ අන්න ස්රෝතය හරහා. හරිම සරලව කිව්වොත් මෙහෙමයි. දිගු කාලයක් තිස්සේ ආමාශය අම්ලය උඩට එනකොට, ඒ කියන්නේ අම්ල ප්‍රත්‍යාවාහනය වෙනකොට ශරීරයේ ඒ අම්ලයෙන් ආරක්ෂා වෙන්න උත්සාහ කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට අන්න ස්රෝතේ පහළ කොටසේ තියෙන සාමාන්‍ය සෛල වෙනුවට ආමාශයේ තියෙනවා වගේ වෙනස්ම වර්ගයක සෛල හැදෙන්න පටන් ගන්නවා. මේක ඇත්තටම ශාරීරික ආරක්ෂක යාන්ත්‍රණයක්. හැබැයි අවාසනාවකට මේ අලුතෙන් හැදෙන සෛල කාලයක් යනකොට පිළිකාවක් බවට පත් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. අන්න ඒ තත්වයට තමයි බැරට්ගේ අන්න ස්රෝතය කියන්නේ. හොඳයි, දැන් පිළිකාවක් කියලා තහවුරුයි. ඊළඟට කරන්න තියෙන වැදගත්ම දේ තමයි මේක කොච්චර ලොකුද, කොච්චර දුරට පැතිරිලාද කියලා හරියටම හොයාගන්න එක. මේ ක්‍රියාවලියට අපි කියනවා ස්ටේජින් කරනවා. එහෙම නැත්නම් පිළිකාවේ අවධිය තීරණය කරනවා කියලා. ඉතින් මේ ස්ටේජින් කරන්න පරීක්ෂණ කීපයක්ම කරනවා. CT ස්කෑන් එකක් කරලා බලනවා අක්මාවට, පෙනහෙළුවට වගේ දුර තැන්වලට පැතිරිලාද කියලා. ඊට පස්සේ එන්ඩොස්කෝපික් අල්ට්‍රාසවුන්ඩ් එකකින් බලනවා අග්නාශ්‍රයේ බිත්තිය තුළට පිළිකාව කොච්චර ගැඹුරට ගිහින්ද කියලා. අවසාන වශයෙන් ලැපරොස්කෝපි පරීක්ෂණයක් කරලා උදර කුහරයේ ඇටුදෙත් පැතිරීමක් තියෙනවද කියලා තහවුරු කරගන්නවා. මේ පිළිකාවේ අවධිය ගැන කතා කරන්න වෛද්‍යවරු පාවිච්චි කරන සම්මත ක්‍රමයක් තියෙනවා. ඒකට කියන්නේ TNM පද්ධතිය කියලා. මෙතන T අකුරෙන් කියවෙන්නේ ටියුමරය. ඒ කියන්නේ ගැටිත්තේ ප්‍රමාණය. N අකුරෙන් කියවෙන්නේ nodes. ඒ කියන්නේ වසා ගැටිති වලට පැතිරිලාද කියන එක. M අකුරෙන් කියවෙන්නේ metastasis. ඒ කියන්නේ දුරස්ත අවයව වලට පැතිරිලාද කියන එක. ඉතින් මේ පද්ධතියට අනුව අපේ නාවිකයාගේ පිළිකාවේ අවධිය වෙන්නේ T2 N0 M0. ඒකේ තේරුම තමයි පිළිකාව අන්න ස්රෝතයේ මාංශපේශී තට්ටුව දක්වා වර්ධනය වෙලා, ඒ කියන්නේ T2. හැබැයි වසා ගැටිති වලට පැතිරිලා නැහැ, ඒ කියන්නේ N0. ඒ වගේම දුරතෙන් වලටත් පැතිරිලා නැහැ, ඒ කියන්නේ M0. හරි.
දැන් ප්‍රතිකාර ගැන කතා කරමු. මේ රෝගියාගේ පිළිකාවේ අවධිය අනුව ශල්‍ය කර්මයක් කරලා මේක සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන් කියන තැනක වෛද්‍යවරු එනවා. හැබැයි කෙලින්ම සැත්කම කරන්නේ නෑ. ඊට කලින් ගැටිත්ත පුළුවන් තරම් පොඩි කරන්න ප්‍රතිකාර දෙනවා. මේකට කියන්නේ නියෝ ඇජුවන්ට් කීමෝ විකිරණ ප්‍රතිකාර කියලා. ඒ කියන්නේ කීමෝതെරපි සහ විකිරණ ප්‍රතිකාර එකට දෙනවා. ඒ වගේම මේ ලොකු සැත්කමකට ශරීරය සූදානම් කරන්න ඕන නිසා පෝෂණ වේදිකයෙකුගේ සහාය අරගෙන රෝගියාගේ පෝෂණීය ගණත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා. දැන් ශල්‍ය ක්‍රමය සඳහා ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් අයිවර් ලුයිස් ක්‍රමය, අනෙක ට්‍රාන්ස්හයටල් ක්‍රමය. අයිවර් ලුයිස් ක්‍රමය කියන්නේ උදරයයි පපුවයි දෙකම කපලා කරන ලොකු සැත්කමක්. ඒකෙන් පිළිකාවයි ඒ අවට තියෙන වසාගෙට්ටි ඔක්කොමයි හොම්බටම අයින් කරන්න පුළුවන්. ට්‍රාන්ස්හයටල් ක්‍රමේදී කපන්නේ උදරයයි බෙල්ලයි විතරයි. ඒකෙදි සංකූලතා අවදානම අඩුයි. හැබැයි වසාගෙට්ටි අයින් කරන එක අයිවර් ලුයිස් ක්‍රමේ තරම් පුළුල්ව කරන්න බෑ. ඉතින් මේ දෙකේ වාසි අවාසි බලලා තමයි තීරණයක් ගන්න වෙන්නේ. හොඳයි අපි දැන් මේ විග්‍රහයේ අවසාන කොටසට ඇවිත් ඉන්නේ. අපි බලමු මේ රෝගියාට මොකද්ද වනේ? ඒ වගේම මේ රෝගය ගැන සමස්තයක් විදිහට දැනගන්න ඕන දේවල් මොනවද කියලා. අන්න ස්ත්‍රෝතයේ පිළිකාව ගැන කතා කරද්දී අපි මුහුණ දෙන්න ඕන කටුක යථාර්ථයක් තියෙනවා. ඒ තමයි සැත්කමකින් පස්සේ වුණත් අවුරුදු 5ක් ජීවත් වෙන්න තියෙන සම්භාවිතාව 105ත් 30ත් අතර වගේ අඩු වගයක් වීම. හැබැයි සැත්කමකින් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න බැරි තරම් පැතිරුණු පිළිකා තියෙන රෝගීන්ටත් ප්‍රතිකාර තියෙනවා. ඒවට කියන්නේ උපශාමක සත්කාර කියලා. මෙතනදී ප්‍රධාන අරමුණ වෙන්නේ රෝගය සුව කරනවට වඩා රෝගියාට තියෙන අපහසුතා අඩු කරන එක. විශේෂයෙන්ම අර ගිලින්න තියෙන අමාරුව, ඒ කියන්නේ ඩිස්ෆේජියා තත්ත්වය අඩු කරන්න එන්ඩොස්කොපික් ස්ටෙන්ට් දැමීම, ලේසර් ප්‍රතිකාර වගේ දේවල් කරනවා. ඉතින් අපේ කතාවේ නාවිකයාට මොකද වුනේ? වාසනාවකට ඔහුගේ ශල්‍ය කර්මය ඊටාම සාර්ථක වෙනවා. කිසිම විශේෂ සංකූලතාවයක් නැතුව සුවය ලබන ඔහු සැත්කමෙන් දවස් 10කට පස්සේ රෝහලෙන් පිට වෙලා යනවා. ඒක ඇත්තටම සතුටුදායක ආරංචියක්. මේ මුළු කතාවෙන්ම අපිට ගන්න තියෙන වැදගත්ම පණිවිඩය තමයි මේ. අන්න ශ්‍රෝතේ පිළිගා තියෙන රෝගියෙක්ගේ ජීවිතය බේරගන්න තියෙන හොඳම අවස්ථාව රඳා පවතින්නේ රෝගිය කොච්චර ඉක්මනට හඳුනා ගන්නවද කියන එක මත. කල්තිය හඳුනා ගැනීම තමයි තීරණාත්මකම දේ. අවසාන වශයෙන් මේ කතාව අපිට හිතන්න යමක් ඉතිරි කරනවා. සමහර වෙලාවට අපි මේ පොඩි දෙයක් නේ කියලා හිතලා අමතක කරන ඒත් දිගටම පවතින රෝග ලක්ෂණ. ඒවා ඇත්තටම අපේ ශරීරයේ අපිට එවන අනුතුරු ඇඟවීම්. එහෙම නැත්නම් සංඥා. අපි හැම නොසලකා හරින සංඥා. ජීවිතේ කොච්චරනම් ඇතිද?